හෙලෝ ඉතින් කොහොමද යාළුවනේ අදත් බ්ලොග්ස් ඔෆ් යමි SL channel එකට ඔයගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් ඔන්න කරි රෙසිපි එකක් නම් නෙමෙයි අරගෙන ආවේ මං. අද අරන් ආවේ ඔයගොල්ලන්ට හවසට තේ ටිකක් බොන්න රස කරලා කන්න පුළුවන් චූටි කෑම රෙසිපි එකක්. ඔයගොල්ලෝ ඉතින් මේක නම් අඳුරනවා. අපි කොහේ හරි ගමන ගියත් මේ කෑම එක නම් නිතරම වගේ ආහාරයට ගන්නවා. හැබැයි ඉතින් ටිකක් වැඩි මුදලක් ගෙවලා කඩෙන් අරගෙන තමයි කන්නේ. අද මම ඒක ගෙදර හදාගන්න හැටි තමයි ඔයාලට අරගෙන එන්නේ. ඔන්න බලන්නකෝ එහෙනම් මොනවද කියලා. මේ බලන්නකෝ. අද මම රටකජු ටිකක් බෙද ගන්න හැටි ඔයගොල්ලන්ට කියලා දෙන්න තමයි ආවේ. මේ බලන්නකෝ. අපිට කිරලා ගන්න පුළුවන් මේ සුපර් මාකට් වලින් කඩ වලින් එහෙම තොග බඩු කඩ වලින් එහෙම ගන්න පුළුවන් රටකජු අපිට. මේ බලන්නකෝ මේවා අමු රටකජු. මේව අරගෙන බෙදලා තමයි හදාගන්න ඕනේ රසට කන්න නම්. අපි මේක බදින විදිය බලමු. බලන්නකෝ භාජනයක් රත් වෙන්න තියලා අපි ඒකට ගනිපු රටකජු ටික දාගමු. මේක ටිකක් කලවම් කර කර සාමාන්‍ය ගින්දරේ චුට්ටක් බෙදෙන්න දෙන්න ඕනේ රත් වෙනකන් රටකජු ඇට ටික. මේ මධ්‍යම ප්‍රමාණයේ ගින්දරක් මේකට තියාගන්න යාළුවනේ නැත්තම් රටකජු ටික කර වෙන්න බලනවනේ. මේ ඒක නිසා මේක ටිකක් මධ්‍යම ගින්දරේ බෙදෙන්න දෙන්න ඕනේ. මේ බලන්නකෝ මේ හැන්දක් තියාගෙන හැඳි කූරක් වගේ එකකින් නිතර නිතර කලවම් කරන්න ඕනේ. නැත්තම් රටකජු සමහර ඇට කළු වෙලා තිත්ත රස එන්න ගන්නවා. මේ විදිහට නිතර නිතර කලවම් කර කර ටිකක් රත් වෙන්න දෙන්න ඕනේ. අපි ටික වෙලාවක් මේක මේ විදිහට බෙදගමු. එහෙනම් ටිකක් රත් වෙගෙන වගේ එන්නේ. මේ බලන්නකෝ. ටිකක් අඳුරි වගේ නේද? මම මේ හවස් වෙගෙන එන වෙලාවක තමයි මේක හදන්නේ හවසට තේ බොන්න. ඕගොල්ලන්ට චුට්ටක් පේනවා මදිද්ද මන්දා. බලන්නකෝ. දැන් මේකට අපි ලුණු ටිකක් එකතු කර ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ගොඩාක් ලුණු දාන්න එපා. ලුණු ටික රත් වෙනකොට මේක ඉක්මනින් බැදෙන්න ගන්නවා. ඒක නිසා තමයි අපි ලුණු ටිකක් දාන්නේ. ගොඩාක් දාගන්න එපා. කන්න බැරි වෙයි හොඳේ. මේ විදිහට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකටම මේ පොල් තෙල් ටිකකුත් තිහ ගන්න ඕනේ. පොල් තෙල් දාපුවාම බැදෙනවනේ. ඉක්මනින් ඒක නිසා ගොඩක් නෙමේ ටිකක් වෙන්න මේ වගේ. මේ බලන්නකො මම දාන විදිය. මේ වගේ ඩිංගක් වටේට පොල් තෙල් ටිකක් ඉහ ගන්න ඕනේ. බලන්නකෝ ලුණු ටිකක් දැම්මා, පොල් තෙල් ටිකක් දැම්මා. දැන් මේ ටික කලින් වගේම හොඳට මිශ්‍ර කර කර රටකජු ටික බැදෙනකම් අපිට බැද ගන්න තමයි තියෙන්නේ. හරිම ලේසි, වැඩි වෙලාවක් යන්නේ නැහැ. එහෙනම් මම බැදගෙන ඉවරලා ඔයාලට පෙන්නන්නම්. බලන්නකෝ තාම හොඳටම බැදිලා නැහැ. නමුත් ටික ටික දැන් බැදීගෙන එන්නේ. මේ බලන්නකෝ. මම ඔයාලට මීට කලින් මසාලා රටකජු වීඩියෝ එකකුත් අරගෙන ආවා. හවසට තේ බොන්න එකත් හදාගන්න පුළුවන් හරිම ලේසියෙන්. ඕගොල්ලෝ කැමති නම් ඉතින් මගේ channel එක පැත්තේ ගිහින් චුට්ටක් බලන්නකෝ ඒකත්. මේ බලන්නකෝ මම කෑම හදන තැන තියාගෙන ඉන්න ලස්සන මගේ ගෙදර මං උයන තැන තේ හදන තැන ලස්සනට මම මේ විදියට තියාගෙන ඉන්නවා. ඉන්ඩෝ ප්ලාන්ට් ටිකක් තියලා බලන්නකෝ ඉතින් කිසිම වියදමක් නැහැ. අපිට ගෙදර ලස්සන කරගන්න පුළුවන්. ගෙදර තියෙන දේවල්ම පොඩියට යොදාගත්තාම බලන්නකෝ මේ ඉවුරු දාන බඳුන් වල තමයි මම මේවා හදාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ මං හදාගන්නපු ලුණු දෙහි. ඒකත් මම කුස්සිය ළඟින්ම තියාගෙන ඉන්නවා. දෙයට බත් බෙදනකොට පාන්දරට කෑම හදන වෙලාවට එහෙම හරි වටිනවා ඒක. මේ කෑම පාර්සලේ උතනකට ටිකක් තියන්න, සම්බෝලයක් හදනකොට ටිකක් දාගන්න. ඒ වගේ දෙයකදී හරියට වටිනවා ලුණු දෙහි ටික. දෙහි ගණන් කාලෙට නම් ගොඩක්ම වටිනවා ලුණු දෙහි ටිකක් හදලා තියාගන්න එක නම්. බලන්නකෝ ඉතින් ලස්සනයි නේද මගේ කිචන් එක. මේ පහන හදන වීඩියෝ එකකුත් ඔයගොල්ලන්ට මම අරන් ඇවිල්ලා තියෙනවා. කැමති නම් ඒකත් ගිහින් බලන්නකෝ. බලන්නකෝ මගේ චූටි කිචන් එකේ ඉතින් මම ලස්සනට පිළිවෙලට තියාගෙන ඉන්නවා. මේ ටික යාළුවනේ මම බැදුනාම ඉවරුනාම පස්සේ ඔයගොල්ලන්ට අරගෙන එන්නම්. ටික ටික හැමින් තමයි ඉතින් බැදෙන්නේ. ගින්දර වැඩි කරගන්න එපා. කර වෙලා යයි.
බලන්නකෝ ඉතින් යාළුවනේ මම රටක් කජු ටික ලිපෙන් අයින් කරගත්තා. මේ බලන්නකෝ මේ බදින වළඳේ බෙදලා ඉවර වෙච්ච ගමන් මේකෙන් අයින් කරගන්න. නැත්තම් ඒකේ රස්නෙට තවත් බෙදලා කර වෙන්න බලනවා. ඒක නිසා ඉක්මනින්ම බෙදලා ඉවරුනම වෙන භාජනයකට අයින් කරගන්න. මේ බලන්නකෝ ලස්සන පාරට තියෙනවා. බලන්නකෝ මේක හරිම රහයි. ලුණු ගතිය තෙල් ගතිය හොඳට තියෙනවා. ගානටම ඒකින්ද හරි රහයි. බලන්නකෝ ඔයාලත් ගෙදරදී මේ විදිහට හදලා බලන්න ඉතින්. හරිම රසයි මේක. මේ ඔයාලට පුළුවන් ඕන නම් මේකට මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්න. මේ විදිහට කන්නත් පුළුවන්. හරිම රහයි. මේ පොඩි වෙනසකට සැරගතියක් ඕන නම් මේකට ලුණු කුඩු මිරිස් කුඩු එකතු කරගන්න ඕනි. අපි මිරිස් කුඩු දාන්න නම් චුට්ටක් සැරාන ඕගොල්ලෝ දාගන්න. ලුණු දානකොට නම් ටිකක් පරිස්සම් වෙන්න. අපි මේ කලුණු ලුණු එකතු කරගත්තු හින්දා මේ බලන්නකෝ ඉතින් හරිම පහසුයි ලේසි ඉක්මනින් තේ බොන්න මේ හදා ගන්න පුළුවන්. පොඩ්ඩොත් හරි කැමති වෙයි මේ වගේ දෙයක් හවසට කන්න. ඉතින් දැන් ඉතින් රස ප්ලේන් ටිකක් තමයි ඕනි මේකට. මේ එහෙනම් ඕගොල්ලොත් හදලා බලලා මට රස කියන්නකෝ එහෙනම්. ඕගොල්ලන්ගේ ආදරණීය කමෙන්ට් ඉතින් මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මගේ අනිත් වීඩියෝත් ඕගොල්ලෝ කැමති නම් ගිහින් බලන්නකෝ. හොඳේ. එහෙනම් තව රස රෙසිපි එකක් අරන් එනකන් ගිහිල්ලා එන්න යාළුවනේ.